හෝ මචන් පල්ලහට දැන්න එනති ්‍රී ෆය ගහන සෙට්ට තම මේ වීඩිය කරන්න ඇති බල කැමති ඩයිමන්් දාහක් නොමිලේගට එහනම් මචයිත මේ වීඩියක ස්කිප් නොපර ඉවර වෙනකම බල පලති දන්න සෙට්කර දැනගට මේ වීඩියෝ ෂය කර පලති අපිය වීඩියෝ එකට හරි මචන් ඉතින් ඕලට පේන ඇති ඉතින් දකුණු ෝද පැත්ත ඇපෙති මැක් දාන දෙන උඩින් තියෙනවා FFMC 2026 කියලා ඉතින් ඉවෙන්ට ඇවිල තින මචන් අපියන් ඒක ඇතුරට මෙන්න මේ විදිහට මචන් ඒ ඇතුරට කැමති වාලට ඉවෙන්ට මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන් මේක මචන් කරන්න තියන පොඩිදය කරන්න තියෙන වලට පේනද මේක දවස් 4කින් මේ ඉවෙන්ට් එක ස්ටාර්ට් වෙනවා. ඉතින් ගේම් එක ස්ටාර්ට් වෙනවා දවස් 4කින්. හරියටම දවස් 4ක් තියෙනවා මචන් මේක ස්ටාර්ට් වෙන මැච් 15ක් ප්ලේ කරන්න තියෙන. ඉතින් මේ ප්ලේ කරන මැච් 15 බූයා ගහන්න ඕනේ, කිල් දාන්න ඕනේ, වැඩිම කිල් දාන්න ඕනේ, බූයා ගහන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ තියෙන ජෙම් ඩයමන්ඩ් 10 පැක් එක අනිවාර්යයෙන්ම හම් වෙනවා. ඉතින් මචන් පොඩි දෙයක් කරන්න තියෙන මෙතන ගිහලා ස්කෝඩ් එකක් හදා ගන්න ඕනේ. මම මේ විදිහට එකක් හදලා තියෙන මයික මෙන්න මේ විදිහට අයින් කරගන්නවා. ඉතින් මචන් මෙතන ස්කෝඩ් එකට ගිහිල්ලා ඔයාලා ඕනනම් ක්‍රියේට් කරගන්න පුළුවන්. නැත්නම් මෙතන ඔයාලගේ යාළුවෝ හෝ කවුරු හරි හදලා තියෙනවනේ. ඉතින් ඒකේ නම සර්ච් කරලා මෙතනින් ඇප්ලයි කරන්න තියෙන. ඉතින් යාළුවා එතකොට ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඉතින් අප්‍රූව් කරගත්තාම ඉතින් ඔයාලා මේ ටීම් එක ඇතුළට ජොයින් වෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔයාලා මෙතනින් ක්‍රියේට් කියලා තියෙන ආන් ඒකට ගිහිල්ලා ඉතින් මෙතන උඩ මොකක් කරන නමක් වාගෙන නමක් දාගන්න. මම මෙන්න මේ විදිහට ඔයාලට හදලා පෙන්නන්න මගේ නම දානවා. නම දාලා ඉවරලා මචං මෙතන ඔයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර් එකක් ඉල්ලන්න. මෙන්න මේ විදිහට ඔයාලගේ නම්බරයක් මෙතන මෙන්න මේ විදිහට දාගන්න. මම මෙන්න මේ විදිහට මගේ එක දාගන්නවා. දාලා ඉවරලා මචං පල්ලෙහි තියෙනවා රීජන් එක සිලෙක්ට් කරන්න. ඉතින් ඔයාලට ප්ලේ කරන්න නැතිව මොකක් හරි කැමති රීජන් එකක් දාගන්න අවුලක් නැහැ ඒක. මෙතන ඇවටාර් එකක් දාන්න ඕනේ, බැනර් එකක් දාගන්න ඕනේ. මෙතන ඒක මොකක් හරි දාගන්න ඒකට වැඩක් නැහැ නේ. හරි මචන් කන්ෆර්ම් දෙන්න මෙතනින් එන්න ඒ විදිහට කන්ෆර්ම් කරනවා. ඔයාලට පේනවා ඉතින් ගේම් වලට ඔයාලගේ රූම් එක ක්‍රියේට් වෙලා තියෙනවා. හොඳ මේ ප්ලස් අයිකන් එකක් තියෙන එක යටින් ආන් ඒක ඔබලා වාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නේ යාළුවෝම මේකට ඉන්වයිට් කරගන්න පුළුවන්. ඉතින් යාළුවට මෙතන ඉන්වයිට් දාපුවාම එයාලා ඒක ඇක්සෙප්ට් කරපුවාම ඔයාලගේ ටීම් එකට ජොයින් වෙනවා. ඉතින් 4 දිනක් සෙට් වෙලා ගේම් වලට ප්ලේ කරන්න තමයි තියෙන්නේ මචන්. ඉතින් මේකේ ඉතින් ඔයාලට පේනවා ඉතින් පොඩි දෙයක් ගන්න මැච් 15ක් ඉතින් මෙතන ප්ලේ කරන්න ඕනේ. ඉවෙන්ට් එක පටන් ගත්තාම ඉතින් මේක ඇතුළට ගියාම ඉතින් ඔයාලට පේනවා ඉතින් ඉවෙන්ට් එක මචන් මෙයි 2 මෙතන කියලා දාලා තියෙනවා. ආයි මෙයි 9 කියලා දාලා ඉතින් ජුලි 11 කියලා දාලා තියෙනවා මචන්. ඉතින් මං හිතන්නේ ඉවෙන්ට් එක තියෙනවා ජුලි 11 වෙනකන්. ඉතින් ජුලි 11ක් තියෙනවා. ආයි මෙයි 9ක් තියෙනවා, මෙයි 2ක් තියෙනවා. මේ දවස් ටිකේ මං හිතන්නේ ඉවෙන්ට් එක තියෙනවා මචන්. හරි මචන්. ඉතින් ඔය විදිහට කිල් දාලා බුයියා ගහන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් වැඩිපුරම කිල් දාන්න ඕනේ මචන්. මේ ඉවෙන්ට් එක දවස් 4කින් පටන් ගන්නවා. ඉතින් ගේම් එකට ප්ලේ කරපුවා ඉතින් ඩයමන්ඩ් 1000ක් නිකන් දෙනවා කියන ඉතින් මේ දවස්වල টොප් අප් කරනවා කියන්නේ ඉතින් අම්බෝ ගිනි ගණන්. ඉතින් කොහෙන් টොප් අප් කරත් ඉතින් මාර ගණන් ඉතින් අපේ ලංකාව ඇතුලේ මචං. හරි මචං. ඉතින් টොප් අප් කරන්න නැති සෙට් එකට ඉතින් ගොඩක් වටිනවා. ඉතින් වීඩියෝ එකදී ෂෙයා කරපළා දන්නද සෙට් එකට දැනගන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් ඉතින් ලයික් එකක් දාපළා, කමෙන්ට් එකක් දාපළා. ඉතින් හොඳ නම් කමෙන්ට් එකක් දාපළා. ඉතින් උඹලගේ සපෝට් එක තමයි මට ඕනේ මචං. එල්ලේ කිරි එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය වේවා. සෙට් එකටදී වීඩියෝ ෂෙයා කරපළා දන්නද සෙට් එකට දැනගන්න. ඉතින් ගිහින් එන්නම් බොයිස්. ජය වේවා සෙට් එකටම.